කොරෝනා සගයිනි මෙන්න මිනිස්සු ලෙඩ කරන්න රටටම ලෙඩේ පතුරවන්න අපි හදපු ප්ලෑන් එක. අපි වෛරස් සීනාව ඇඟට ඇතුළුණු කෙනෙක් කැස්සාම කිවිසුමක් කෙරියා අපේ අය නිකම්ම එළියට විසි වෙනවා. ඒ කිට්ටුව කවුරු හරි හිටියොත් අපිට පුළුවන් කෙලින්ම ලෙඩේ බෝ කරන්න. එහෙම නැත්නම් අපි වැටිච්ච තැනක් අල්ලලා කවුරු හරි අත හොදන්න නැතුව ඇස් කට නහය ඇල්ලුවොත් අපිට ලේසියෙන්ම එයාගේ ඇඟට ඇතුල් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි එක ගොඩේ සෙනක ගැවසෙන තැන්වලදී අපිට ලෙඩේ බෝ කරන්න බොහෝම පහසුයි. මෙන්න මේ විදියට කටයුතු කරලා අපි මුළු රටටම ලෙඩේ බෝ කරමු. ඒවා කොහෙද අපිත් එක්ක? අපි ඕවට ලෑස්ති වෙලා ඉන්නේ. ඔව් අපි නිතරමත් හොදනවා. නිකන් නෙවෙයි. සබන් දාලා තප්පර 20ක් හොඳ රද්දක මතුල්ලලා. අත් හොදන්නේ නැතිව අපි ඇස්කට නහය අල්ලන්නෙම නෑ. අපි මීටරයක දුර තියාගෙන තමයි කවුරු එක්ක වුණත් ඉන්නේ. කහිනකොට කිවිසුම් යන විට මතක ඇතුව වැලමිට ඇතුල් පැත්තෙන් කටයි නහයයි වහගන්නවා. වැඩි ආරක්ෂාවට මුවාවරණත් පැළඳගෙන ඉන්නවා. දැන් අපි සෙල්ලම් කරනවත් යාළුවොත් එක්ක එකතු වෙන්නේ නැහැ. නෑ දේකවල් වල යන්නෙත් නෑ. දඟ කරන්නේ නැතිව ගෙදරම වෙලා ඉන්නවා. ඒත් නිකන් ඉන්නේ නෑ. පොත් කියවනවා, චිත්‍ර අඳිනවා, සින්දු කියනවා, නටනවා, ඉස්කෝලේ වැඩ කරනවා. ඒ වගේම ගෙදර අයත් එක්ක එකතු වෙලා ගෙවත්ති වගා කරනවා. ගෙදරටම වෙලා ඉඳගෙන ටීවී එකේ රේඩියෝ එකේ දෙන උපදෙස් ඒ විදිහටම පිළිපදිනවා. අපොයි මෙයාලා මේ විදියට වැඩ කළොත් අපේ ප්ලෑන් ඔක්කොම විනාසයි. අපි පරාද වෙන්න යන්නේ. අයියෝ අපි පරාද වෙන්න යන්නේ. ඔව් අපිටත් උනේ ඒක තමයි. අපි ඔක්කොම එකතු වෙමු. උපදෙස් නිවැරදිව පිළිපදිමු. කොරෝනා සතුරා පරාජය කරමු. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ පණිවිඩයකි.